CCTV වලට අහු වෙන සීමාවට එහා ඉඳන් තමයි කට්ටිය ගල් ගහලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ගෙදර CCTV තියෙන විදිය හොඳටම දන්න කෙනෙක් තමයි මන්ත්‍රීතුමා ගෙදර ගල් ගහලා තියෙන්නේ. මේ මිස්ටර් මැඩම්ගේ අයියා කිව්වා නේද? ඔව් සර්. මේ සර් දේශපාලන පළගෙනින් නෙමෙයි සර්. මේ වර ගෑනුන්ගේ මිනිස්සු ඉවසන්න බැරි කේන්තියට කරපු වැඩක් මේ. ඒකයි මම මේ කියන්නේ. දැන් අර කතාවක් තියෙනවනේ සර්. වෙදාට ලෙඩේ හංගන්න හොඳ නැහැ කියලා. ඒ වගේ තමයි පොලිසියෙන්ට ඇත්ත හංගන්න හොඳත් නැහැ. ඒකයි මම මේ කියන්නේ. දැන් මම කිලින් මිනිහනේ සර්. දැන් අපි නංගි කොහොමද කැමති නැහැ මේ වැඩේට. ඒ මොනවද දැන් මේ බලන්නකෝ. මේ බලන්නකෝ එළි වෙන ටිකට ගිහිල්ලා තියෙන නිවුස් එක සෝෂල් මීඩියා වල බලන්න. ඔන්න දානමංකඩයේදී ගෑනුන් දිහා බලා හිටපු ප්‍රබල ප්‍රාදේශ සභා මන්ත්‍රීට ගුටි. ලීලජ්ජයි. අප්පට සිරි එහෙනම් මේ මන්ත්‍රීතුමා ගෙදරට ගල් ගහන්න නැත්තේ ඔය මිනිස්සු තමයි. ඔව් සර්. මස්සේ නාවුණත් මේව අනුමත කරන්න පුළුවන් වැඩ නෙමෙයිනේ. නේ සර්? මැඩම් මේ ගැන මොකක්ද කිව්වේ නැහැ? නෑ ඉතින් මැඩම් කියන්න දෙයක් නෑ නේද සර්ලා හොයලා බලන්න එපා මේ ගැන ඉතින්. මට ස්මාර්ට්ෆෝන් එකක් නැහැ. ඉතින් හරි දැන් සර්ට නැති වුණාට දැන් සර්ට ඇතිනේ සර්ගේ එකෙන් හරි හොයලා බලන්න තිබ්බනේ ඒකනේ මං කියන්නේ. දැන් මේ සර් දැන් ඇත්තටම සර් මෙහෙම සර් හරි දැන් මේකේ තාම සීරියස් කේස් එකක් නේ. අපි ඊටාම සූක්ෂමව මේ පිළිබඳව විමර්ශනයක් කරලා බලන්න ඕන සර්. තාම සීරියස් මේ වැඩේ එකයි. හරිද සූක්ෂමව බලන් ඉස්සලා මේ නාන මංකඩ තියෙන්නේ කොහෙද කියලා බලා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි සූක්ෂමව විමර්ශනය කරන්න වෙන්නේ. අහවල් එක නානමංකඩ බලන්නේ. දැන් සර් ආවේ පරීක්ෂණ කරන්නද නැත්නම් නාන්නද? නාන්න කියන්නේ මන්ත්‍රීතුමා ඔක්කොටම කලින් නාගනනේ. නාගන නෙවෙයි ඇදගෙන නාගන. මොකද ඒ කතාව? නැත්නම් ඇත්තටම දැන් මෙහෙමයි චේතන. නංගි දැන් අපේ මන්ත්‍රීතුමා හරි කම්මැලිනේ. බුදුම කම්මැලිකමක් තියෙන්නේ. ඉතින් යාගේ කම්මැලිකමට යාර නානමංකඩට ගිහිල්ලා අර නාන ගෑනු තිය බලාගෙන ඉඳලා කම්මැලිකමට හැංගිලා. ඔව්. එතකොට ඊ අල්ලපනල්ලේ මෙන්න මොලේ විපක්ෂයේ ගෑනු ටිකත් එකලා මේක. අන්න එකයි කේස් එක. ඒකයි. පක්ෂ ගෑනු? ඔව් විපක්ෂ ගෑනු දෙකලා ඒක. නෑ මෙහෙම විපක්ෂද පක්ෂද අපිට අදාළ නෑ. අපි දන්නෙත් නෑ. හරිද? කොහොම හරි එතන නාපු ගෑනුන්ගේ මිනිස්සු ටික තමයි මන්ත්‍රීතුමාට ගහලා තියෙන්නේ. අනේ මොන නම නින්ගිනවද? අනේ ඔෆිසර් එළියට ගිහලා මේ ගැන කට කෙලෙබින්ක් නම් කරන්න එපා. නෑ බඩම් කෙලබින්ක් කරන්න දෙයක් නෑ. මොකද මේ හැමෝම දැනගෙන ඉවරයි. මාත් දැනගත්ත Facebook එකකින්. ඔව්. අනේ මගේ පපුව. මං කිව්වනේ ඔවා කියන්න එපා කියලා ගිහිල්ලා වතුර එකක් ගේන්න ඔටක් දාලා ගිහිල්ලා ඔය මේ හොය බලු කූඩුව මේ